ඔන්න ඉතින් ලස්සන දවසක් මගේ යාළුවෝ හැමෝටම ඔන්න ඉතින් මං අද දවස පටන් ගන්න තමයි ඉතින් මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් දැන් මම ලෑස්ති වෙන්නේ අපේ උදෑසන කෑම වේල හදාගන්න. මං ඉතින් අද හදන්න හිතාගෙන ඉන්නේ බෝංචි කරි එකක් එක්ක සෝයා මීට් කරියක්. වැඩි දේවල් නම් ඉතින් උදේට හදාන්නේ නැහැ. මොකද ඉතින් උදේට හස්බන්ඩ් වැඩට යන්න ඕනේනේ. ඒ හින්දා මං උදේම කෑම උයලා ඉවර කරන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ හැමදාම වගේ මං ඒක කියනවනේ. ඉතින් මේක කියනම ඕගොල්ලන්ට මේක මතක ඇති. ඉතින් මම මේ මුලින්ම බෝංචි ටික සුද්ධ කර ගන්නවා. වෙනදට නම් මම සමහර දවසට මේවර සුද්ධ කරලා රැට තියා ගන්නවා. ඒ වුණාට ඉතින් ඊයේ රෑ නම් මට ඒව කරන්න උනේ නැහැ. මොකද අම්මා ගෙදර හිටියෙත් නැහැ. බබත් එක්ක තමයි මම හිටියේ ඊයේ අම්මා වැඩට ගිහින් හින්දා. ඔන්න ඉතින් මම මේ විදියට බෝංචි ටිකත් සුද්ධ කරගෙන මම වතුර එකක් ලිපේ තිබ්බා. මොකද දැන් මට සෝයා මීට් කරි එක හදන්න මුලින්ම සෝයා මීට් ටික පෙඟෙන්න දාන්න ඕනේ හින්දා ඒ අතරෙම මම ලුණු සුදු ලුණු ටිකත් කපලා පැත්තකින් තියාගත්තා. මේ දිනවල නම් ඉතින් මට බ්ලොග් ගේන්න වෙන්නේ ගොඩාක් අඩුවෙන්. මොකද ඉතින් අපේ අලුතෙන් හැදෙන නිවස හැදෙන ගමන් තමයි තියෙන්නේ. ඒකේ වැඩ කරන්න බාස්ලා හැම එනවා. ඒ හින්දා මම ඒ කටියට කෑම බීම දෙන්න ඕනේ. ඒවත් එක්ක මට බ්ලොග් කරන එක ටිකක් අතපස වෙලා තමයි ඉතින් මේ දවස්වල තියෙන්නේ. ඒ හින්දා මට වැඩි බ්ලොග් ගේන්න උනේ නැහැ. ඉතින් මම මේ බ්ලොග් එක ගේන්නේ සතියකට විතර පස්සේ. ඔන්න ඉතින් මම දැන් සෝයා මීට් ටිකට උණු වතුර දාලා ඒකට ලුණු කුඩු ටිකකුත් දාලා ඒක වහලා පැත්තකින් තියාගන්න තමයි ඉතින් මේ ලෑස්ති වෙන්නේ. ඉස්සර නම් මම සෝයා මීට් තම්බනකොට මෙහෙම ලුණු දැම්මේ නැහැ. මට මේක කියලා දුන්නේ අපේ නැන්දා. සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම මෙහෙම සෝයා මීට් තම්බන වෙලාවට ලුණු ටිකක් දැම්මම ඒකේ රස වැඩි වෙනවා. පිට කවරෙත් එක ගහලා තියෙනවා. ඒ වුණාට මම ඒ පිළිබඳව සැලකිලිමත් උනේ නැහැ. ඔන්න ඉතින් මම බෝංචි එකත් හදාගත්තා මේ විදිහට. බෝංචි එකට හොඳ කුකිලි මිටක් දාලා තමයි හදාගත්තේ. ඒ වගේම මේ බෝංචි හදද්දි පොඩි රහසක්